ආයුබෝවන් මගේ යාළුවනේ. ඉතින් යාළුවනේ මගේ ගමේ තවමත් එළි දැක්වෙන පොසොන් පෝය නිමිති කරගෙන හදපු විශිෂ්ට නිර්මාණයක් බලන්න යමුද? පොසොන් පෝය කිව්වට වෙසක් පෝයට තමයි මේ නිර්මාණය එළි දක්වන්න තිබුණේ. නමුත් දිට්වා කියන සුළි කුණාටුවෙන් මේ නිර්මාණය බිමටම සමතලා වුණා. විශ්වාස කරන්න පුළුවන්ද? එහෙම සමතලා වුණු විශිෂ්ට නිර්මාණය නමුත් අසහාය කලාකරුවෙකුට ඒ උදව් කරපු ඔහුගේ හිත ශක්තිමත් කරපු ඒ සියලු දෙනාගේ පිහිට ආශිර්වාදයෙන් නැවත නිර්මාණය කරලා පොසොන් පෝය දවසේ ඉඳලා මේ වෙනකොළුත් මේ පහන් කූඩුව එළි දක්වනවා. දන්නවද යාළුවනේ මේ වෙනකොට ගිනස් වාර්තාවකුත් තියලා තමයි තියෙන්නේ මේ ලස්සන පහන් කූඩුව. ඒ විතරක් නෙමෙයි මේකට විශේෂ නමක් තියෙනවා. ඔයාලා දන්නවද මොකක්ද කියලා? සක්වල පහන් කූඩුව. මම කියන්නම්කෝ ඇයි සක්වල පහන් කූඩුව කියන්නේ කියලා. ලෝකයේ දැවැන්තම මෙම යෝධ පහන් කූඩුව අපිට දකින්න ලැබෙන්නේ අපිට පිළිඹු කරන්නේ අප වසන සක්වල හෙවත් මහා චක්‍රාවාටයයි. ඉතින් අපිට මේක බලලා ඉවර වුණාම පුංචි ආධාරයක් කළ අයට ඉතාමත්ම වටිනා පුංචි පොත් පිංචක් හම් වෙනවා. ඒ පොත් පිංචේ ඇතුළත් වෙලා තියෙන දේවල් මම ඔයාලට මේ විදිහට කියනවා. ඒ වගේම මේ කූඩුව බලන්න ගියාම යාළුවනේ එතන ඇනවුස්මන්ට් එකක් දාලා තියෙනවා. අපිට ඒක අහන ගමන් රස විඳින ගමන් මේ ලස්සන පුදුම ජනක නිර්මාණය ලස්සනට බලන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මම මගේ ජීවිතේ මගේ මේ අවුරුදු 20 ගානටම දැකපු ලස්සනම පුදුම සහගත නිර්මාණයක්. මම දිව්‍ය ලෝකෙ ගියා වගේ කියලා තමයි මට නම් හිතුනේ. මාරම ආසයි හිත නිවෙනවා. ඇත්තටම දැන් හිතාගෙන යන්නේ මෙහෙම පහන් කෝඩුවක් තියෙනවා ගොඩක් ලොකුයි එහෙම කියලා. නමුත් ඇතුළට ගියාමයි දන්නේ මේකට මහා ලොකු තේරුමක් තියෙනවා. දන්නවද යාළුවනේ? මම එකින් එක කියන්නම්. මේකේ අන්තර්ගතය කොහොමද කියලා. විශ්වයේ ස්වභාවය සහ ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය මෙහි අන්තර්ගත වෙනවා. හරිද? මගුල් සක්වල සහ අෂ්ටලෝක ධර්මය මෙහි අන්තර්ගත වෙනවා. කල්පය පිළිබඳ විස්තරය සහ මහා භද්‍ර කල්පය මෙහි අන්තර්ගත වෙනවා. 4. අභිනව කල්පය සහ නෙළුම් මල් පහළවීම. ඒ වගේම 5. සූර්යයා සහ චන්ද්‍රයාගේ උපත. ඒ වගේම 6. පටිච්ච සමුප්පදාය සහ සතර අපාය. ඉතින් මේ සියල්ලම අන්තර්ගතව මේ නිර්මාණය නිර්මාණ කරපු පුද්ගලයා තමයි ඔයාලා ඒ දැක්කේ. සුරංග කියන අයියට තමයි මේ අදහස පහළ වෙන්නේ. ඉතින් ඔහුට අපේ ගමේ සෑහෙන තරුණ පිරිසක් උදව් කරලා එකතු වෙලා ශ්‍රමයෙන් මුදලෙන් ඒ වගේම ඒ භූමිය ඒ හැම දෙයින්ම මේ පුද්ගලයාට උදව් වෙලා උපකාර වෙලා අද මේ නිර්මාණය මුළු ලෝකෙටම ගෙනියන්න මගේ ගමේ ජනතාව මේ දක්ෂ වෙලා තියෙනවා. මේ නිර්මාණය මම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවේ මේක මහ පුදුමාකාර නිර්මාණයක්. ඔයාලටත් මේක බලලා ඒ කියන්නේ දෙස් විදෙස් මුළු ලෝකේ පුරා විහිදුණු මගේ කියන අය ගොඩක් අය ඉන්නවනේ. ඉතින් ඒ හැමෝටම මේ දේ සියසින් දැක ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් මං හිතුවා මේ වගේ වටිනා කියන නිර්මාණයක් ඔයාලා එක්ක බෙදා ගන්න එක ගොඩක් වටිනවා කියලා. ළඟට ඇවිත් බලන්න බැරි ගොඩක් අයට මේ විදියට හරි බලා ගන්න ලැබෙනවා කියන්නේ මේ වගේ නිර්මාණයක් පුදුම තරම් වටිනවා යාළුවනේ. ඇත්තටම තේරුමත් එක්ක ගන්නකොට පුදුම තරම් ලස්සනයි. තේරුමත් ලස්සනයි, පෙනුමෙනුත් ලස්සනයි, වැඩෙත් ලස්සනයි. මේ බලන්න මේ එකකට එකක් කැරකෙන්නේ එකම පැත්තට නෙමෙයි. එක පැත්තකට කැරකෙද්දි තව එකක් විරුද්ධ පැත්තට කැරකෙනවා. ඔයාලා හිතන්න මේ නිර්මාණය මොන විදිහට ඕගනයිස් කරන්න ඕනද කියලා. පුදුම තරම් කැපවුණු නිර්මාණයක්. අපි දැක්ක දිවා රෑ නොබලා මේකට වෙහෙසෙන අය
ඔයාලා හිතන්න දිට්ට සුලිකුණාට මෙමටම සමතලා වුණාම මේ හදන්න ගත්තු ඒ සුරංග කියන අයියට හිත මොන තරම් කඩා වැටෙන්නේ නැද්ද කියලා. ඇත්ත කඩා වැටුණා. ඒ හිතත් ප්‍රදේශවාසීන් තරුණ පිරිස ඒ වගේම ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ කට්ටියම එකතු වෙලා එයාගේ හිතට ශක්තියක් කියලා මේ දේ නැවත ගොඩ නැගුවා කියන දේ අපි එතන අපිට එක විස්තරයක් කරා එක මාමා කෙනෙක්. ඒ මාමා කියනකොට තමයි අපිත් ඒ ගැන දැනගත්තේ. මම නම් කියන්නේ මේ වගේ නිර්මාණ මුළු රටේම බිහි වෙන්න ඕනේ. ඒ වගේම මේ නිර්මාණය මුළු රට පුරාම යන්න ඕනේ. ඒ වගේම ලෝකේ කරාගෙන යන්න පුළුවන් නම් තවත් ගොඩාක් වටිනවා. මම මෙතනදී මේ වීඩියෝ එක ගනිද්දී මගේ අවාසනාව කියන්නේ වටේ තිබුණු සද්දය, ඒ කියන්නේ එක පීකර් දාලා තිබුණු නිසා මේ සද්දේ මගේ ෆෝන් එකෙන් මම වීඩියෝ කරන්න ඇහුනේ නැහැ. නමුත් මගේ ඔළුවේ හොඳටම මේ මාමා කියපු දේවල් ඇඳිලා තියෙනවා. දන්නවද? අපි මේ කූඩුවේ යට ඉඳලා ඉහළ බලනකොට මුළු කූඩුවම ලයිට් එළියට නෙවෙයි යාළුවනේ. ඒ කූඩුවේ කැටයම් පුදුම විදිහට දිලිසෙනවා. ඔයාලා දන්නවද ඒකට හේතුව? මේ මගේ නවලෝක හන්දියේ මේ දේ තිබුණට ගල් කන්ද කියන මේ හැමෝම දන්නේ ගල් කන්ද කිව්වම ඒ ගල් කන්ද කියන්න හේතුවක් තියෙනවා යාළුවනේ. හැම තැනම ගල් තියෙනවා. ගල් වලින් හැදුණු නිර්මාණක් තියෙනවා. ඒ කියන්නේ මිරිස් ගල්, පුංචි ගල්, කළු ගල් නිර්මාණ, වංගෙඩි, පහන් වර්ග හැමදේම මම හිතන්නේ ගොඩාක් නිර්මාණ මේ වෙද්දි බිහි වෙලා තියෙනවා. ඒ නිර්මාණ වලින් ඒ ගල් කැටයන් කපනකොට ඒ ගල් කපන හැම තැනකම ගල් කුඩු එකතු වෙනවලු. ඒ ගල් කුඩු ගිහිල්ලා මේගොල්ලෝ ට්‍රැක්ටර් වලින් පටවගෙන ඇවිල්ලා ගල් කුඩු හලනවලු. ඒ ගල් කුඩු පෙනේරයක් ආධාරයෙන් හලලා මේ නිර්මාණේ කැටයන් කපන කොළවලට ඇලෙව්වලු. ඒ අපිට බිම ඉඳලා ඉහළ බලනකොට දිලිසෙන්නේ ඒ ගල් කුඩු වල දිස්නෙලු යාළුවනේ. බලන්න මේ ස්වභාවික දෙයකින් ගත්තු දිස්නයක්නේ. ඇත්තටම කිව්වොත් මමයි අපේ නංගි කතා වුණා මේකට මේ එකතු කරගෙන තියෙන දිලිසෙන කොළ නේද කියලා. අනේ නෑ යාළුවනේ. බොහොම අගනා අදහසක් ආපු දෙයක්. මන් දන්නේ කාටද ඒ ගල් කුඩු උපයෝගී කරගමු කියන අදහස ආවේ. නමුත් ඒ අදහස ආපු කෙනත් පුදුම තරම් අර හිතන විදිය උනත් වෙනස් පුද්ගලයෙක් වෙන්න ඕනේ. මාර විශිෂ්ට නිර්මාණයක් යාළුවනේ. මේ කැටයන් එක කොලයක් මෙහෙම දකින්න ලේසුණාට මේ කොලේ කපන්න පුද්ගලයෝ 4 දෙනෙක්, අවමය 4 දෙනෙක් ඊට වැඩිය අවමය නෙමෙයි යාළුවනේ 4 දෙනෙක්ට වැඩියෙන් යනවලු. ඒ කියන්නේ එක්කෙනෙක් එක කොටසක්, ඒ කෙනා යනකොට තව කෙනෙක් තව කොටසක්, ඔහොම එකතු වෙලා තමයි මේ ඊට පස්සේ සෙට් එකම එකින් එක කොළ ගොඩාක් එක උඩ තියලා මේ කැටයම කපලා ඒ කැටයන් ඉරෙන්නේ නැති වෙන එක ඒ කොළ දිගාරින්න පවා සෑහෙන වෙහෙස මහන්සියක් දරලා තියෙනවා. පුදුම තරම් වෙහෙස මහන්සි වූ නිර්මාණයක්. හැබැයි අද වෙද්දී ඒකට මං හිතනවා වටිනාකමක් ලැබෙන්න ඇති කියලා. මොකද ලෝකයේම ජය ගන්න ලැබුණු නිර්මාණයක්. කිනස් වාර්තා පොතටත් මේ වෙද්දී ඇතුළත්. ඉතින් යාළුවනේ මේ ගල් කුඩු ගේනකොටත් සමහර දවස් තිබුණලු පුදුම තරම් වැස්ස හම්බුණු දවස් වකවානුවක් තමයි මේගොල්ලෝ මේ කූඩුව වෙනුවෙන් ගත කරද්දි ලැබුණේ. ඉතින් ඒ ගල් කුඩු සමහර දවසට තෙතයිලු. ඒ තෙත ගල් කුඩු ගෙනල්ලා වේලනවලු. වේලලා පවා අරගෙන මේ විදිහට නිර්මාණය කරාලු. සෑහෙන අභියෝග හමුවේ ඒව ගැනුත් නොසැලී ඒවට එක පිළියමුත් මේගොල්ලෝ යොදලා තියෙනවා. පුදුම තරම් නිර්මාණය හරිම පුදුම සහගතයි. ඇත්තටම යාළුවනේ මම මගේ ජීවිතයේ දැකපු ලස්සනම පුදුම සහගත නිර්මාණයක්. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මේ තරම් මේ තරම් විශිෂ්ට නිර්මාණයක්, මේ තරම් තේරුමක් තියෙන නිර්මාණයක් දැක්කේ. මේ බලන්න ඈතට දිලිසෙනවා නේද? මීට වැඩිය අර කූඩුව පුදුම තරම් දිලිසෙනවා. ඒ තියෙන ආලෝකයත් එක්ක හිතා ගන්නවත් බැරි නිර්මාණයක්. එක පාරක් බලලා හිත නතර කරගන්න හිතෙන්නේ නැති නිර්මාණයක්. මන්දා මට නම් ආයෙත් යන්න හිතුන වාර අනන්තයි. මෙච්චර දවසක් වුණත් පොසොන් පෝයෙන් පස්සේ පහුනේ පුදුම තරම් සෙනග ජනතාවක් මේ කූඩුව බලන්න ඇදෙන්නේ. ඒ කියන්නේ හෙන දිග පොලිමක් තියෙනවා. පොලිම විතරක් නෙමෙයි මම දැක්ක හැමදාම පුළුවන් විදිහට දන්සලුත් තිබ්බ අපේ හන්දියේ පුදුම විදිහට. ඉතින් යාළුවනේ මේ ඒ හින්දමයි පොලිම හින්දමයි පරක්කුනේ. දැන් හිතෙනවා අපරාධ කියලා. ඒ කියන්නේ
මට පුළුවන් හැම දවසම ගිහින් බලන්න තිබ්බනම් කියලා හිතුණා. මගේ පැංචත් පුදුම තරම් සතුටු වුණා. අපි හැමෝම ඇත්තටම වාසනාවන්ත වුණා කිව්වොත් හරි මේ වගේ නිර්මාණයක් දැක ගන්න. ඉතින් මං හිතනවා හැමෝටම එන්න බැරි වෙයි. බැරි වුණත් පුළුවන් අය හරි ඇවිල්ලා මේ දේ බලන්න. මේ මාසේ 15 වෙනකන් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ මාසේ 15 වෙනකන් තිබ්බා හෝ ඊට එහා තිබුණා හෝ නමුත් ඇසළ පොයට ආයෙත් අනිවාර්යෙන්ම මේ දේ එලි දක්වනවා. ඉතින් ඔයාලා හැමෝටම මම ආදරයෙන් ආරාධනා කරනවා මේ සක්වල පහන් කූඩුව දැක බලාගෙන ඔයාලගේ හිත් සතුටු කරගෙන ඒ සිත් මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් සතුටු කරගන්න. ඉතින් යාළුවනේ පුදුම තරම් විශිෂ්ට නිර්මාණයක්. මම හරීම සතුටු වුණු නිර්මාණයක්. දැක්කම තේරෙනවා මොන තරම් මහන්සියක් වෙන්න ඇතිද මේ. ඔයාලා දන්නවද අවුරුද්දකටත් වැඩිය ගියා. මං හිතන්නේ ගිය අවුරුද්දේ ඇසළ පොයට වගේ සුබ දිනයක් කියලා අරගෙන පටන් අරන් තිබ්බේ. දැන් ඉතින් මේ ඇසළ පොයටත් කලින් මැයිවල කිව්වා. මැයි ඉඳලා ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ අවුරුද්දකටත් වැඩි කාලයක් ගියා. මේක එලි දක්වන්න තිබ්බේ වෙසක් පොයට මේ අවුරුද්දේ. ඒක බැරි වෙන්න හේතුව අර දිට්ට සුලිකුණාටුවෙන් මේක බිමටම සමතලා වීම තමයි. ඒත් ඉතින් බලන්නකො මොන තරම් බාධක අභියෝග ආවත් ඒ හැමදේම ජයගෙන මේ සබහදහමේ ආශිර්වාදයෙන් තරුණ පිරිසගේ තියෙන ශ්‍රමය කැපවීමෙන් හැමෝගෙම එකමුතුකමෙන් ජයගත්තු ලෝකයේ ජයගත්තු අති විශිෂ්ට නිර්මාණයක්. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ලස්සන නිර්මාණය ගැන? ලස්සන කමෙන්ට් එකක් තියාවි කියලා මම ඉතාම ආදරෙන් බලාගෙන ඉන්නවා. මේ තමයි මේ නිර්මාණය, මේ විශිෂ්ට නිර්මාණය කරන්න එක උපයෝගී කරගත්තු දේවල්. ඒ දේවල් තමයි මේ ඒගොල්ලෝ අර මේ විදිහට බලාගන්න අපිට තියලා තියෙන්නේ. ඇත්තටම මාර්ම විශිෂ්ට කලා කරුවෙකුගේ නිර්මාණයක්. මේ විශ්වයේ අසිරිමත් දහම් පණිවිඩය විදහා දක්වන අසහාය කලා නිර්මාණයක් කිව්වොත් මම හරි. ඒ පොත් පිංචේ එන්න එහෙම තමයි ප්‍රින්ට් වෙලා තියෙන්නේ, ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඇත්තම ඇත්ත. විශ්වයේ අසිරිමත් දහම් පණිවිඩය විදහා දක්වන අසහාය කලා නිර්මාණයක්ම තමයි මේක. ඉතින් මේ ඔක්කොම බලලා ඉවර කරලා මේක පුදුම විදිහට එක පාටවලින් එක හැඩමවන හරිම තේරුමක් ඇති නිර්මාණයක්. මේ නිර්මාණය බලලා දැකලා සතුටු වෙන්න ආයමත් වතාවක් මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මේ නිර්මාණය බලලා මගේ හදවතින්ම ආපු අදහස ලියන්නත් මම අමතක කරේ නෑ. නොලියාම බැරි වුණු අවස්ථාවක්. මගේ හිත කිව්වෙම මේ දේ ලියලා අපි හදපු අයට මේක බලනකොට පුංචි හරි වචනකින් හරි එක අකුරකින් හරි හයියක් වෙලා මේ වගේ තව තවත් නිර්මාණ කරන්න ඒගොල්ලොන්ට ආසාවක් අදිෂ්ඨානයක් ලබා දෙන්න නේද යාළුවනේ ඕනේ කරන්නේ. මගේ ජීවිතේ මම දැකපු ලස්සනම නිර්මාණයක්. බලන්නකො මේ තියෙන්නේ මුළු කූඩුවම බණ කතාවක් වුණු ඒ පොත් පිංච ඔයාලා වෙනුවෙන් නිර්මාණය කරපු. ඔයාලත් මම හිතන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මේක කියව ගන්න පුළුවන් විදිහට පේනම ඇති. ඉතින් ඔයාලා හිතන පතන මේ දේ ගැන ඔයාලට දැනෙන හැඟීම මොකක්ද කියලා මාත් එක්ක බෙදාගනී කියලා මම විශ්වාස කරනවා. ඔයාලා කවුරුම හරි මේ දේ බලන්න එනවනම් ඇත්තටම මට කියන්න තියෙන්නේ ඔයාලගේ ඇස් ඔයාලා හරීම වාසනාවන්තයි. ඔයාලා පින් කරලා තියෙනවා මේ වගේ නිර්මාණයක් බලාගන්න ඔයාලගේ සියසින්ම.
ඔයාලගේ සියසින් බලා ගන්න බැරි වුණත් මේ වීඩියෝ එක අහම්බෙන්නම් ඔයාලට හම්බෙන්නේ. ඒත් ඔයාලා වාසනාවන්ත වෙලා තියෙනවා මේ නිර්මාණය දැක බලා ගන්න. එහෙනම් මගේ ආදරණීය යාළුවන්ට ගොඩාක් ස්තුතියි මේ vlog එකත් එක්කත් එකතු වෙලා හිටියට. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ගොඩාක් ස්තුතියි.